ගුම් ගුරුප්පියෝ නම භගවද් ගීතාවේ 9 වෙනි පරිච්ඡේදය රාජවිද්‍ය රාජගුහ්‍ය යෝගය 23 වෙනි ශ්ලෝකය යේපේ අන්‍ය දේවතා බත්තා යජන්තේ ශ්‍රද්ධයාන්විතාහ තේපි මාමේව කෞන්තේය යජන්ත්‍ය විධිපූර්වකම් ශ්ලෝකේ පරිවර්තනය අහෝ කෞන්තේය අන්‍ය දෙවිවරුන්ට භක්තිමත්ව ඔවුන්ව ශ්‍රද්ධාවෙන් නමස්කාර කරන අය පවා ශාස්ත්‍රීය නීතිවලට අනුකූල නොවුවද ඇත්ත වශයෙන්ම නමස්කාර කරන්නේ මටමය. පැහැදිලි කිරීම. මෙහිදී භගවාන් පැහැදිලි කරන්නේ වෙනත් දෙවිවරුන් නමස්කාර කරන අය පවා ඔවුන්ගේ ප්‍රවේශය වඩාත් ඍජු හෝ සම්පූර්ණ නොවිය හැකි වුවද ඔවුන් එකම උත්තරීතරත්වයේ නමස්කාර කරන බවයි. භගවාන් වෙනත් නමස්කාර ක්‍රම ප්‍රතික්ෂේප කිරීම හෝ හෙලා දැකීම සිදු නොකරන නමුත් ඒ සියල්ලන් සමග උන්වහන්සේට ඇති සම්බන්ධය උන්වහන්සේ මෙහිදී පැහැදිලි කරයි. මෙය භගවාන් ශ්‍රී ක්‍රිෂ්ණ තුළ පවතින උත්තරීතර ඒකාත්මිකත්වය හෝ ඒකීය භාවය තහවුරු කරයි. එය එකම කඳු මුදුනට යන විවිධ මාර්ග කිහිපයක් වැනිය. සමහර මාර්ග ඍජු සහ හොඳින් නඩත්තු කර ඇති අතර අනෙක් ඒවා සුළං සහ වංගු සහිත දුෂ්කර මාර්ගයන් වේ. කෙසේ වෙතත් සියලුම මාර්ග අවසානයේ කඳු මුදුනට යොමු කරයි. ඒ හා සමානව විවිධ ආගමික මාර්ග සහ නමස්කාර ක්‍රම එකම අවසාන ඉලක්කයට එනම් උත්තරීතරත්වයට යන විවිධ මාර්ග වේ. සමහර මාර්ග වඩාත් ඍජු වන අතර අනෙක් ඒවා වඩාත් වක්‍ර වේ. නමුත් ඒවා සියල්ලම අවසානයේ එකම ගමනාන්තයට ගෙන යයි. 24 වෙනි ශ්ලෝකය. අහම් හි සර්ව යඥානාම් භෝක්තා ච ප්‍රභුරේව ච නතු මාම අභිජානන්ති තත්වේනාතස්ච වන්තති. ශ්ලෝකයේ පරිවර්තනය. ඇත්තෙන්ම මා සියලු යාගවල භුක්ති විඳින්නාසේම ප්‍රබෝධ වෙමි. නමුත් සත්‍ය තත්වයට අනුව මා නොදන්නෝ සැබවින්ම ඇද වැටේ. පැහැදිලි කිරීම. යාගය යනු කුමක්ද? යාගයේ ක්‍රියාවලිය සහ එයින් අවසානයේ ප්‍රතිලාභ ලබන්නේ කවුරුන්ද යන්න පිළිබඳව අපට නිසි අවබෝධයක් තිබිය යුතුය. මෙහිදී පැහැදිලි කරන්නේ සියලු යාගයන්ගේ සැබෑ භුක්ති විඳින්නා සහ අධිපති වන්නේ උත්තරීතරත්වයේ බවත් මෙම අවබෝධය නොමැතිව යාග කරන අය తాවකාලික ප්‍රතිඵල පමණක් ලබන බවත්ය. සියලු පූජාවන්, චාරිත්‍ර වාරිත්‍ර සහ භක්ති ක්‍රියාවන් අවසානයේ උත්තරීතරත්වයේ වෙත ළඟාවන අතර ඒවා පිළිගෙන ප්‍රතිලාභ ලබන්නේත් ඔහුමය. මෙයින් අදහස් කරන්නේ ඔහු පූජාවන් වචනාර්ථයෙන් පරිභෝජනය කරන බව නොව. නමුත් ඒවා පිටුපස ඇති භක්තිය සහ චේතනාව ඔහු පිළිගන්නා බවයි. සෑම දෙයකම මූලාශ්‍රය සහ පෝෂකයා උත්තරීතරත්වය වන බැවින් ඒ සියල්ලේම අවසාන ප්‍රතිලාභියාද ඔහුම වේ. සියලු පූජාවල අවසාන ප්‍රතිග්‍රාහකයා වන උත්තරීතරත්වයේ ස්වභාවය පිළිබඳ මූලික අවබෝධය වන මෙම මූලික සත්‍ය අවබෝධ කර නොගත් අය ඇද පහළට වැටේ. එයින් අදහස් වන්නේ ඔවුන්ට සැබෑ අධ්‍යාත්මික දියුණුවක් නොලැබෙන බවය. වෙනත් අවබෝධයකින් පුද පූජා පවත්වන අය උදාහරණයක් ලෙස දේවතාවන් හෝ චාරිත්‍රයම ඒ සියල්ලෙහි අවසාන ප්‍රතිලාභීන් යයි සිතමින් සිටින අය පූර්ණ අධ්‍යාත්මික ප්‍රතිලාභය අත්කර නොගනී. ඔවුන් හට తాවකාලික භෞතික විපාක ලබාගත හැකි නමුත් ඔවුන් ඉපදීම සහ මරණය යන චක්‍රයට බැඳී පවතී. මේ සරල උදාහරණයකින් අප තේරුම් ගනිමු. රටක රජතුමා සහ බදු ගෙවන පුරවැසියන් ගැන සිතන්න. විවිධ නිලධාරීන් විසින් මුදල් එකතු කර විවිධ කාර්යයන් සඳහා භාවිතා කරන නමුත් අවසානයේ මෙම බදු වලින් ප්‍රතිලාභ ලබන්නේ රජුය. ඒ හා සමානව සියලු පූජාවන් සහ යාගයන් විවිධ ස්වරූප හෝ චාරිත්‍ර මගින් පූජා කළද අවසානයේ ඒ සියල්ල උත්තරීතර ස්වාමින් වෙත යොමු කෙරේ. මෙම මූලධර්මයේ තේරුම් ගන්න අය ඔවුන්ගේ භක්තිය ඍජුවම රජුට පූජා කරන අතර එසේ නොකරන අය මුදල් අවසානයේ කොතැනට යන්නේදයිවත් නොදැන ඔවුන්ගේ බදු පහළ නිලධාරියෙකුට දෙමින් ජීවත් වේ. මේ ගැන සඳහන් කරන අතරම දේවතාවුන්ට කිසිවක් නොලැබෙන බව අප වරදවා වටහා නොගත යුතුය. සියලු යාගයන් සහ පූජාවන් උත්තරීතරත්වයේ වෙත ඍජුව යන විට අනෙක් සියල්ලන්ද ඉබේම එයින් පෝෂණය වේ. එය දේවතාවන් පමණක් නොව මිනිසුන් සහ මේ මුළු පැවැත්මම එයින් ඉබේම ප්‍රතිලාභ ලබන්නේය.
සාරාංශයක් ලෙස වෙනත් දෙවිවරුන් වෙත යොමු කළද සියලු නමස්කාර ක්‍රියාවන්ගෙන් සැබවින්ම ප්‍රතිලාභ ලබන්නේ උත්තරීතරත්වය. අප මේ තේරුම් නොගන්නේ නම් අපගේ උත්සාහයන් తాවකාලික විපාක ගෙනෙනු නමුත් ඒවා සැබෑ අධ්‍යාත්මික විමුක්තියට මඟ පාදන්නේ නැත. එය නිවැරදි ලිපිනයක් නොමැතිව ලිපියක් යැවීම හා සමානය. එයට එහි නිසි ගමනාන්තයට ළඟා නොවිය හැකිය. එබැවින් සියලු මාර්ගයන් අවසානයේදී උත්තරීතරත්වයේ කරා ගෙන යන බව වටහා ගැනීම වැදගත් වන අතර උන්වහන්සේ කෙරෙහි ඇති ඍජු භක්තිය ස්ථීර තෘප්තියක් සාක්ෂාත් කර ගැනීම සඳහා වඩාත් ඵලදායී මාර්ගයක් වේ. මෙම දැනුමෙන් තොරව කෙරෙන පූජා සහ චාරිත්‍ර සැබෑ අධ්‍යාත්මික ප්‍රතිලාභයක් නොමැතිව කරන හුදෙක් බාහිර ක්‍රියාවන් බවට පත්වේ. මෙහි පළ කර ඇති දැනුම ඔබට ප්‍රයෝජනවත් වූයේ නම් මෙම නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කර සද්ධර්මයේ බෙදා හැරීමට සහයෝගය දක්වන්න. මෙම ශ්ලෝකයන් ඇත්තේ සංස්කෘත භාෂාවෙන් වන අතර අපි පරිවර්තනය කිරීමට උත්සාහ කරන භාෂාවේ සීමාවන් ඇත. එබැවින් පරිවර්තනයේදී එය නිවැරදිව ඒ ආකාරයෙන්ම පරිවර්තනය වන්නේ නැත. මේ පිළිබඳව ඔබට උපරිම අවබෝධයක් ලබා ගැනීම සඳහා ගුරුදේවයන් වෙත ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කළ යුතු අතර ඒට පිළිතුරු ගුරුදේවයන්ගෙන් ලැබෙනු ඇත. අපට මාර්ගයේ ගමන් කිරීම සඳහා මෙය සාධනා මාර්ගයයි. පාත කමෙන්ට් කර හෝ මෙම දුරකථන අංකයෙන් අපා සම්බන්ධ වී ඔබගේ ගැටලු යොමු කිරීමට හැක. 074 28 7193. ගුරුගේ ආශිර්වාදය ඔබ සැමට. ගුම් ගෘප්පියෝ නමः.